පැකේජ් එකට සතුටු ඩිලිවරි එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් ඉතින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ හොඳට කතා කරනවා. ලක්ෂ 50ක් දෙනවකෝ ඉනිමකට. ගේට් දෙක ගියොත් 100ක් දෙනවකෝ. තකරමුර ලක්ෂ 10ක් දෙනවකෝ. ඉතින් කිසිම පදනමක් නැතුව තමන් ඒ වෙලාවේ එන ප්‍රෙෂර් එකේ වෙලාවේ ජනතාවගෙන් පීඩනය අවම කරන්න අවශ්‍ය ප්‍රකාශ කරනවා. මේකෙන් වෙන්නේ ජනතාවට අසීමිත බලාපොරොත්තු දෙනවා. ඒ අසීමිත බලාපොරොත්තු දීලා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට ඒ බලාපොරොත්තු තවදුරටත් සුන් කරනවා. දෙක පැත්තකින් ජනතාව කුණාටුවකට අහු වුණා, නායෑම් වලට ලක් වුණා, ගම් වතුරකට අහු වුණා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බොරු බලාපොරොත්තු වලිනුත් ජනතාවගේ මානසිකව බිඳ වැටෙනවා. ඉතින් ඒ හින්දා Drive Northeast with confidence. Green EV fast charging now available island wide. දැන් ජනාධිපතිවරයා කටට එන හැම එකම කියවන්නේ නැතුව නැත්තම් ඔය ළඟ ඉන්න අය කියන දේවල් පිළිබඳව කියන දේ අහන් ඇවිල්ලා මෙහෙ කියවන්නේ නැතුව හරියටම නිලධාරියෙක්ව සාකච්ඡා කළා. ගමේ බිමේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන දත්ත මත පදන දැන් බලයට ආවේ දත්ත මත රාජ්‍ය පාලනය කරනවා කියලානේ. නැත්නම් ඒ වෙලාවේ කිව්වනේ මේ එළියට ඇවිල්ලා අහස බල්ල දැන් වහින්න වගේ කියලා තීන්දුව ගන්න නැහැ කියලා. ඒ අවසානයේ එතනටත් පහළට ගිහිල්ලා තමන්ට හිතෙන විදියට ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිවරයා විපක්ෂින්න කාලේ නම් දත්ත ගොඩාක් දැනන් හිටියා. අපි දැක්කා එතුමාගේ හැම ප්‍රකාශයකම දත්ත තිබ්බා. ලැම්බුගිනි 18ක් තිබ්බා, රත්තරන් අස්පියෝ තිබ්බා, ඩොලබින 18ක් තිබ්බා. හැබැයි අද එතුමා මෙරට ජනතාවට අසීමිත බලාපොරොත්තු වගේම අසාධාරණ විදියට ජනතාව රවට්ටන්න කටයුතු කරලා තියෙනවා. අපිට කුණාටුවක් ඇතුලේ හෝ සුළුසුමකක් ඇතුලේ හෝ එහෙම නැත්නම් රාජ්‍ය කඩාවැටීම තුළ දේශපාලන වාසියක් ලබා ගන්න ඕනේ නැහැ. වරාය කන්ටේනර් 323ක් පැන්නුවේ අපි නෙවෙයි. ඒක හැංගන්න උත්සාහ කරන්නේත් අපි නෙවෙයි. කුඩු තියනවා කියලා ජාත්‍යන්තර බුද්ධාංශ වලින් දැනුම් දීලා තියෙද්දි කන්ටේනර් දෙකක් වරායෙන් පැන්නුවේ අපි නෙවෙයි. ඒක පන්නලා විපක්ෂයකට ඇඟිලි දික් කරන්න උත්සාහ කරන්නේ අපි නෙවෙයි. බීලා ගිහිලා අහුවෙලා ඒ පොලිස් නිලධාරියව ට්‍රාන්ස්ෆර් කරන්නේ අපි නෙවෙයි. ගංජා හේනක් වවලා අහු මන්ත්‍රීවරයෙක් අහුනේ අපේ පක්ෂවල නෙවෙයි. බාල බෙහෙත් ගෙනල්ලා පහුගිය ආණ්ඩුවේ ඇමතිවරයාට චෝදනා කරපු වර්තමාන ඇමතිවරයා දැන් ඒක නිලධාරි පිට පටලවනවා. ඒක ඉන්නේ අපි නෙවෙයි. ඒ හින්දා විපක්ෂයේ විසින් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා කියන කාරණේ පිළිබඳව ආණ්ඩුව මේ තමන්ගේ කකුලෙන්ම ඇදගෙන ඒක විපක්ෂයට ඇඟිලි දික් කිරීමක් අද කරන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රට. ඉතින් මැතිවරණ තියන්න ඕන කාල සීමාවක් තියෙනවා. ආණ්ඩුවට දැනෙනවා නම් ජනතාවගේ පීඩනය ආණ්ඩුවේ පිළිබඳ තීන්දුවක් ගන්න. අපි විශ්වාස කරනවා අපි කාලයට නිසි වෙලාවට මැතිවරණ තියන්න ඕනේ. ඒ වගේම තමයි දැන්ට ආණ්ඩුවට පුළුවන් පළාත් සභා මැතිවරණ තියන්න. ඉතින් පළාත් සභා මැතිවරණ තියන්න නියමිතයි. මේ ආණ්ඩුව උතුරේ ජනතාවට දකුණේ ජනතාවට අසීමිත බලාපොරොත්තු දුන්නත් තාම මහමුදුරු ටික පත් කරගන්න බැරි වෙලා තියෙනවා. Tamante හිතවත් නිලධාරීලව තමයි පළාත් සභාව දුවවන්නේ. ඉතින් Tamante හිතවත් ව්‍යාපාරිකයෝ නිලධාරීන් ආණ්ඩුකාරවරු බවට පත් කළා. ගමේ මිනිස්යන්ගේ ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙන්න බෑ. මොකද එයාගේ අධිෂ්ඨානය, එයාගේ බලාපොරොත්තු වෙනස්. ඒ හින්දා ඔය කාරණේටම හොඳම උත්තරේ තමයි ආණ්ඩුව කඩිනමින් තියන්න පුළුවන් පළාත් සභා මැතිවරණේ